Good morning මගේ යාළුවෝ. බලමු ඉතින්. මොනවද මේ ඇන්තූරියන් නම් නෙමෙයි මුදි උදෙම පෙන්නන්නේ. ඔන්න බලන්නකෝ. අස්සන ලොකු පඳුරු ටිකක්. දැකලා තියනවද මෙච්චර විශාල පඳුරු ටිකක්? මේවා. නෑනේ. මම නම් දැකලා නෑ ඇත්තටම. මම දැකලා නෑ කියන්නේ මම දැකලා තියෙනවා මගේ ඒවා. හැබැයි වෙළඳ පොලේ නම් මම දැකලා නෑ. දැකලා තියෙනවා සාමාන්‍යයෙන් තරමක ගස් පුංචි ගස් තරමක ගස් බලන්නකො ඉතින් මාරම ක්වොලිටියට හැදිලා තියෙන්නේ විශාල ගස් ටිකක් ඇත්තටම ඔයගොල්ලන්ට මට අතට අරන් මේ ටික පෙන්වන්නත් බෑ එච්චර ලොකුයි මේ ගස් ටික ඉතින් යාළුවෝ බලන්න ස්වභාව සෞන්දර්යයේ අමුතුම හැඩයකට හැදිච්ච මාරම ලස්සන සිතුරු ශාකයක්. ඉතින් කැමතිද ඔයගොල්ලන්ගේ කරගන්න? ඔයගොල්ලෝ දන්නවද දැන් ඔයගොල්ලෝ බලනවා ඇති නැයි මේ ගලවලා තියෙන්නේ කියලා. යාළුවනේ මෙයාවම ලස්සන්ට පඳුරක් හැටියට තමයි හදලා තිබුණේ. ඉතින් ලස්සන කොටේක පඳුරක් හැටියට හදලා තිබුණා. ඉතින් මෙයා මාරම ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් ඔයා දන්නවද මගේ යාළුවෙක් ඉන්නවා හොටෙල් එකක් කරනවා. ඉතින් බේරෙන්න බැරි වුණා මට මේ ලොකුම පැල දෙකක් ඕනි කියලා. දන්නවද එයා? හොඳ ප්‍රයිස් එකකට මගෙන් ලොකු පැල දෙකක් අරගත්තා. ඉතින් මට මේ පැල දෙක පරිස්සමට ගලවන්නත් ඕනිනේ. ඉතින් ඒක නිසා මට පඳුරම ගලවන්න සිද්ධ වුණා. කමක් නැහැ මම මොකද මේ හොඳ පොට්ටල දාලා ටිකක් මිලෙන් වැඩි පොට්ටල ලස්සන පොට්ටල දාලා මෙයාව ලොකු ගණන් වලට මම දෙනවා. මේ ඉතින් ඒක නිසා මේ එයාටත් මම පොට්ටේ එක තමයි දාලා දුන්නේ. ගිහලා තියාගන්න විතරයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඒක නිසා මට මේ පාඩුවක් නැහැ. නමුත් මම පොට් කරන්න කලින් ඔයගොල්ලන්ට මේ ගන්න කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් එකක් දෙකක් විතර දෙන්න තමයි පැල තුනක් විතර දෙන්න පුළුවන්. අනිත් එක මට පැල කරන්න ඕන නිසා ඒක නිසා ඔයගොල්ලන්ටත් පෙන්නුවේ ඔයගොල්ලෝ ආසත් වෙයි අනිත් එක මේක දකින්න මාරම ක්වොලිටියට හැදිලා තියෙනවා. ඉතින් මේ පැලයක් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්නකෝ. ඔයගොල්ලෝ වෙළඳ පැලේ ගිහිල්ලා බලන්නකෝ. ඔයගොල්ලන්ට කීයකට ගන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය පොඩි පැලයක් පොට්ටේ එක දාලා ඔයගොල්ලන්ට චූටි පැලයක් 1500කට එහා මිසක් මෙහා නෑ. ඉතින් මේ වගේ ලොකු ගහක් ගෙනිච්ච ගමන් ලස්සන පොට්ටේ එක දාලා නිකන් ගින්දර වගේ හිටව ගන්න පුළුවන්. ඉතින් මේ කොහෙන්ද හම්බ වෙන්නේ කියන්නකෝ. ලේසියෙන් හොයාගන්න බෑ. ඉතින් මෙයා ඒ කොටේත් එක්ක සරුවට හැදිලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ පොට්ටලත් ලස්සනට හැදෙනවා. ඉතින් ස්වභාව සෞන්දර්යයේ මේ ලස්සන ශාකි ඔයගොල්ලන්ටත් හිමි කරගන්න ඕනේ නම් මට WhatsApp message එකක් දාන්න. නැත්නම් මට කෝල් එකක් දෙන්න. තනිගස් දෙකක් තියෙනවා. මේ තනිගස් දෙකක් ලොකු තනිගස් දෙකකුත් තියෙනවා. ඒකත් දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ මෙතන තියෙනවා ගස් එකම සමාන ගස් දෙකක එකම සමානයි. මේ එක්ක මේක දෙකක හිටව ගන්න පුළුවන්. නැත්නම් ලස්සනට ලොකු පෝච්චියක පඳුර වගේ හිටව ගන්න පුළුවන්. එක සමාන ගස් දෙකක් තියෙනවා. මේක බලන්න මේකේ එක සමාන කිසිම වෙනසක් නැහැ. එක සමාන ගස් තුනක් තියෙනවා. මේ බලන්නකෝ. එකම සමාන ගස් තුනක් තියෙනවා. ඉතින් පොත් තුනකට දාගන්න පුළුවන්. ගොඩාක් ලාභයි. විකුණන කෙනෙකුට උනත් මාරම ලාභයි. නැත්නම් ඉතින් මගේ අලුත් ගයක් හදපු යාළුවෙකුට ලස්සනට තියන්න ගෙදර
ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඒ තැන තියන්න ලස්සන ගෙමිදුලක් තියෙන කෙනෙක්ට තියාගන්න මාරම ලස්සන ප්ලාන්ට් එකක්. ඉතින් ඕනේ යාළුවෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න. මම මුදී 070 70 30 388 නැත්නම් මට කෝල් එකක් දෙන්න. එහෙනම් හොඳයි යාළුවනේ. නිල්ලෙන්නම් සුබ දවසක්.